back to my YouTube channel. අද අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අද අපි හිතුවා පාරේ ඉන්න සත්තුන්ට කන්න දෙනවා කියලා. ඉතින් උදේම යන්න ලෑස්ති වුණා. ඉතින් ටිකක් වැඩිපුර උයාගෙන මගේ අම්මයි මගේ මහත්තයයි මමයි ගියා පාරේ ඉන්න සත්තුන්ට කන්න දෙන්න. ඉතින් පාරේ ඉන්න බව්ව ගොඩ දෙනෙක්ට කන්න දෙන්න අපිට පුළුවන් වුණා. අපිට පැය 3ක් විතර ගියා මේ වැඩේට. ගෙදරට ඕන කරන දේවලුත් අරගෙන ගෙදර ඇවිල්ලා ගෙදර අස්පස් කරන වැඩ ටික කරා. ඉතින් මේ විදිහට තමයි අපේ 13 වෙනිදා දවස ගෙවුනේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අද අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසේ උදේ 3:00ට නැගිට්ටා කිරි උතුරන්න ඕන නිසා. මේ පාර අපේ ගෙදර කැවිලි මේසයක් ලෑස්ති කරේ නැහැ. ඉතින් මේ ටික තමයි උදේ අපේ තේ මේසෙට ලෑස්ති කරගත්තේ. දවල්ට කන්න කට්ලට් ටිකක් හදාගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ ටික මම ඉක්මනට ලෑස්ති කරගත්තා. ලූණු, සුදු ලූණු, අමු මිරිස්, සැමන්, අල ඒ ටික මම ලෑස්ති කරගත්තා. කලින්ම මම අල ටික කපලා තැම්බෙන්න ලිපේ තියලා තමයි තිබ්බේ. ඒ අතරේ ලූණු, සුදු ලූණු, අමු මිරිස් ටික මම තෙම්පරාදු කරගන්නවා. ඒකට ලුණු කුඩු ටිකක්, කෑලි මිරිස්, කහ කුඩු ටිකක් දාගන්නවා. ටිකක් සැරට හදාන්න ඕන නිසා කෑලි මිරිස් ටිකක් වැඩිපුර මම දාගත්තා. මේ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මේකට සැමන් ටිකයි අල ටිකයි දාගන්නවා. ෆිලින් එක මම හදාගෙන ටිකක් වෙලා තිබ්බ හොඳට නිවෙන්න. දැන් මම කට්ලට් ටික බෝල කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපේ අවුරුදු දවල් කෑම එක. එළවලු බත් හදලා, අල කිරි හොදි, මාළු, පපඩම්, කට්ලට්. අද ඉතින් ටීවී එකේ බලන්න ගොඩාක් දේවල් යනවා. දැන් ඉතින් දවසම ටීවී එක ඉස්සරහ තමයි. ඉතින් මේ විදියට තමයි අපේ අලුත් අවුරුදු දවස ගෙවුනේ. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු.